කුමාරි හැමිට කෝල් එකක් ගන්න ඕන. Hello, කුමාරි හැමි. hello Mohini. Sorry Rohini. කියපන්. මේ උඹේ කොණ්ඩේද මාන ලක්ෂණයි. අස්පනට්ටක් වගේ මහතයි. අනේ thank you වේවා. මගේ දුව අරන් දුන්නනේ hair oil එකක් beauty leaf brand එකකින්. Oh, virgin coconut oil, olive oil, jojoba oil පවා තියෙනවා. ඇත්තද? ජොජෝබත් තියෙනවා? බං, ඔබ කොහොමද දන්නේ මගේ කොණ්ඩේ ගැන? අපි බෝය හතුකින්වත් හම්බෙලා නැහැනේ. ඇයි බං? ලතා කිව්වේ. උඹලට දැන් හරි ගිහිල්ලා නිසා අඩි 50ක් විතර ඉහළින් යනවා කියලා තේක කිව්වා. ඕනේ. එහෙම මම කිව්වද මම දෙපිටි කාට්ටු වැස්සි? අල්ල ගන්නම්කෝ ඒක මම. නේ හාල් කරන්න යන්නේ. අනේ ඔව් ලතා ආන්ටි. ආන්ටි මොකද උදේ පාන්දරම කුකුලත් අතේ අරන්. අනේ නේතුයි මේ කොර්තේලිස් මේ පැත්තට ආවා. ආන්ටි ගංකල්ද? නෑ බල්ලා. දුව ඉන්නම පාට වෙනවා. ඉරිසියාව බෑ. මොකද්ද ගානේ ක්‍රීම් එක? මට දින්ගිත්ත දීපංකෝ. ක්‍රීම් ගන්න ආන්ටි. මම බඩ කොමු කහ ගලේ උරච්චි කරලා දිහිටින් කිරියක මූණේ දානවා. එතකොට සුදු වෙනවද? මේ වෙලා තියන්නේ. අන්න අන්ගේ කර්තේලිස් කාන්තියන්ගේ ගෙට රිංගුවා. බල්ලද? නෑ අංකල්. ඌට මම ගොහින් එන්නයි. ලොකු දෙයක්. මේ ගෑණි නම් මහා සාපයක් අනේ. සිත් දවසම මුස්පෙන්තුයි. අනේ ලතාන්ටි මම බය වුණෝනි. මං හිතුවා මං කරතේලිස් ගෙට රිංගුවා කියලා. අංකල්ද? නෑ බල්ලා. අනේ දුවේ. ඔය මූණේ උනදකින් ඩිංගිත්තක් මට දීහංකෝ. මොනවාද? මේ beauty leaf skin care product එක. මේ face pack එක මම දාගන්න ගියේ. beauty leaf. අනේ අන්ට බඩ චුරු වලයි. අද එළියට යන්නකෝ. ගොහින් එන්න. ගිහිල්ලානේ අරකි. අම්මේ අර ලතා ගෑණිකින් මල වගේ යන්නේ. අර මොකෝ? ඒකේ පස්සෙන් බාත්රූම් එකට ඇවිල්ලා මං ගොන beauty leaf skin care product නිකන් ඉල්ලනවා. ඒකි දොයි දාල කඩකට හරිකෙක් වගේ පිටිපස්ස දොරෙන් දිව්වේ. මම ඉව කරතේලිස් කියලා. ඒකයි කොස් අතට ගත්තේ. අපි දැන් මොනවද කරන්නේ අම්මී? උඹ බය නොවී හිටකෝ. ඒකිට ආයේ මේ ගෙදර පස් පා ගන්න බැරි වෙන වැඩක් කරනවා දැනගනි. ඒක දන්නේ කුමාරියාගේ පැත්ත. ලතෝ ඔය මොකෝ බං හොරගල්ලා හොලන්නේ? අනේ නේ කරතේලිස් මේ පැත්තට ආවා. එතකොට ඔබ කරතේලිස්ගේ නැට්ටද? යන තැන යන්න. නෑ අනේ. අනේ ලතෝ උඹට මාව නම් තම්බන්න හම්බෙන්නේ නෑ. මම දන්නවා. උඹට ඕන අපේ දුව ගන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකනේ. හිටහන්කෝ ඕම හිටපන්. මෙව්ව තමයි ලතෝ අපේ දුව ගන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. මේ hair oil එක. මේක හැම oil වර්ගයක්ම තියෙනවා. virgin coconut oil, jojoba oil ඒ ඔක්කොම. මේකේ hair growth එක පටපට ගාලා වෙනවා බං. මේ
සීරම් එක. මේ ෆේස් සීරම් එක මූණ මොයිස්චරයිස් වෙනවා පැයපත් වෙනවා හිනෂෝයි. මේ ස්ක්‍රබ් එක. ඉතින් ලප කැලේ ලර කැලේ මේ කැලේ ආයිනේ වැනිෂ් වෙලා යනවා. මේ ඔක්කොම ඔබට තියාගනින්. බියුටි ලී ප්‍රොඩක්ට්ස් මේ ඔක්කොම තියාගනින්. ඉඳා. මම මේව බලාපොරොත්තු වෙන ආව ගමනක් නෙමෙයි හිටන්. කර්තේලිස් මං ගොහින් එන්නම්. මේ හිටින් ඕවත් එක්ක මේ පෙතිත් දීහන්. එතකොට තමයි ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙන්නේ. හරි. ගොහින් එන්න. අම්මේ මොනාද අර කරේ? මගේ බියුටි ලීෆ් ප්‍රොඩක්ට්ස් ඔක්කොම නිකන් දුන්නානේ. උඹ බය නොවි හිටුකෝ. අපරාධ මගේ සල්ලි. උඹ නාඩා හිටපන්. එතකොට මොනවද අර දුන්න ටැබ්ලට් එක? ආච්චිට ඩොක්ටර් දුන්න බඩ සුද්ධ වෙන පෙති. ඒකි අපිව සුද්ධ කරන්න ආවා. අපි ඒකිගේ බඩ සුද්ධ කළා.